සෙතෆේ අඩදාය පෙට්‍රල් පොලිමේ හිටියද? පෙට්‍රල් පොලිමේ නම් මම තාම හිටියේ නෑ. ඇත්තටම මොකද මේ මගෙත් පෙට්‍රල් අඩුයි. අඩු වුණාට අර අනිත් කෙනාගේක හොරකම් කරන්න හිතුනේ නෑ මට. මම ඊයේ හවස හිටියා. ඒක නැති හින්දා ඇත්තටම මම ඒකයි වාට කිව්වේ මේ මගේ තෙල් ටිකක් තිබුණා මට මේ පොඩි මේ ගමන් දෙක තුනක් යන්න වුණා. ඒකෙන් දැන් මට මේ සතිය දැන් අඩුබතරමේ දවස් 3-4ක් දුවා ගන්න තෙල් තියෙන්න ඕනේ. ඒ නිසා මේ කරන්න දෙයක් නෑ ඉන්න උනා. අන්තිම කට්ටට බැස්සහම අන්තිම හරිය තමයි තිබුණේ මේ මොකද මම සාමාන්‍යයෙන් ගෙනල්ලා වාහනේ නවත්තද්දි අඩුමතරමේ කොළඹට ගිහිල්ලා එන්න තෙල් තියාගෙන තමයි නතර කරන්නේ. එහෙම තමයි ඉතින් මොකද හදිස්සියක් කෙනෙක් අපිට අපි දන්නේ නැහැ නේ අසනීපයක් අපිට වෙන්න පුළුවන් සමහරවිට අහල පහල කෙනෙක්ට යාළුවෙක්ට හිත මිත්‍රෙක්ට වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් ඔයා ගෙදර දැන් පඩි අරගෙන සාමාන්‍ය සමහර අය ඉන්නවනේ පඩි අරගෙන ගෙදරට ඇති වෙන්න බඩු කියනවනේ. ඔව්. මේ මාසෙටම ඇති වෙන්න බඩු කියනවා ඔයා. ඔව්. ඔයා මේ ලබන මාසෙටම සබන් ගේනවා. හරි? ඔයාගේ බිරිඳ ඔය ඔක්කොම සබන් ටික උදේ ඉඳලා ගන්නවා. ඔව්. නානෝ. සබන් ගාලා නාලා ඔයා සබන්කට 15ක් හිතන්නකො ලබන මාසෙට ගෙනාවගෙන ඒ 15න් එයා 13ක් විතර මද ගන්නවා. එක දවසින් ගන්නවා. ගාලි වල කියනවා සබන්කට දෙකයි තියෙන්නේ. මොකද කරන්නේ? ගේන්න සබන් කෝ නෑනේ දැන් සබන් ගේට සල්ලිත් නෑ. සබනුත් නෑ. මාසෙම සබන් ටික එක දවසින් ගාලා. ඉතින් මාසෙම සබන් ටික එක දවසින් ඔයා ගාලා ඔයාගේ මහත්තයාට ඔයා බැලලා වැඩක් නෑ. නෑ. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ඉතින් අර අපිට මාසයක් නැත්තම් සතියක් පාවිච්චි කරන්න තියෙන තෙල් ටික අපි දවසින් ඕක මේ පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා ඉවරලා ගහනවා දිනවා පුරවනවා එහෙම කරොත් එහෙම අපිට ඉතින් මාසයක් දුවන්න හම්බෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේ පොඩ්ඩක් අපි කියන්නේ මේ සුටක් මොලේතු වැඩ කරන්න අනිවාර්යයි. ඔයා හිතන්නකො මෙහෙම. හරි. පෙට්‍රල් පොලිමේ අපි හිටියා. නැතුව නෙමෙයිනේ. හරිද? දැන් හැබැයි කනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කියනවා මේ එහෙම බය වෙන්න දෙයක් නැහැ. අපි ගාව මාසෙකට හරියන්න සංචිත තියෙනවා. එහෙම තියෙනවා කියද්දිත් ඇයි මේ විදිහට දුවන්නේ? එතකොට ඉතින් ওই මාසෙ තියෙන එක මං හිතන්නේ දැන් මේ දවස් දෙකට මේ දවස් 15 විතර තෙල් ටික ගහලා ඉතින්. ඔය අර ත්‍රිවිල් මල්ලිලා ගැන කතා කරා. එයාලගේ සාධාරණ පැත්තක් තියෙනවා. මොකද එයාලා ජීවිකාව කරන්නේ ත්‍රිවිල් එකෙන්නේ. හැබැයි එයාලා හැමදාම තෙල් ගහන්න ඕනේ. කොහොමද? හැබැයි මෙහෙමයි. ඔය විදිහට ගිහිල්ලි වෙලා පොලිමක් ඇති කරේ නැත්තම් මං හිතන්නේ ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් තෙල් ගහගෙන නිසා මේක සෙල්ලමක් නෙවෙයි. නේද? එහෙම අයත් ඉන්නවා. අත්‍යවශ්‍ය උවමනා තියන අය ඉන්නවා. නිසා ඔබ ඔය කරන වැඩෙන් සමහරලාට අත්‍යවශ්‍ය උවමනාවක් තියෙන කෙනෙක්ගේ වැඩේ කරගන්න බැරුව යන්න ඉඩ තියෙනවා බොහෝ විට. ඒක නිසා අවශ්‍ය පරිදි Tamanට අවශ්‍ය පරිදි තෙල් ටික ලෑස්ති කරගමු, තෙල් ටික ගහගමු, තෙල් ටික විතර නෙමෙයි. අනිත් හැමදේම ගොඩ රැස් කරයි කියලා තෙල් මෙච්චරක් රැස් කරයි කියලා අපිට ඕක අවුරුද්දක් තියාගන්න බෑ. අනිවාර්යයෙන්. හරිද? මාස පහක් තියාගන්න බෑ. අර රැස් කරාට යද්දි අස් කරගෙන යන්න වෙනවා. ඕනට වඩා රැස් කරලා මේ ගෙනියන්න දේවල් රැස් කරගන්න එපා නේද? සෙතෆේ අඩදාය